Hi, good morning හැමෝටම. අද vlog එක ගැන කිව්වොත් අද vlog එක පොඩි ස්පෙෂල් ඩේ එකක් අද මම යට කියන්නේ අපේ හිරුගේ බර්ත්ඩේ එක ළමයි. ඉතින් පොඩ්ඩක් අපි එළියට යන්න හිතන් ඉන්නවා. අපේ කෙනාට ලෑස්ති වෙන්න කියලා කිව්වා. මොනවා කරනවද කියලා දන්නේ නැහැ. ලෑස්ති වෙලා vlog එකේ ඉතුරු ටික ඔයාලට එක්ක අරගෙන එන්න. ඔයාලා ගිහිල්ලා ලෑස්ති වෙලා එන්න. මොකද අරයා දැන් එයි මාව ගන්න. එහෙනම් ඉස්සරහදී හම්බෙමු. bye. හරි ලෑස්ති වෙලා ඉවරයි. අරයා තාම ඇවිල්ලා නැහැ. අපිට පස්සේ කෝල් එකක් දෙන්නම් කිව්වා. කෝල් එකක් දුන්නාට පස්සේ මම එයාත් එක්කම vlog එකේ ඉතුරු ටික අරන් එන්න. birthday boy. පැය භාගයක් පරක්කුයි. චුට්ටක් එහෙම ළමයි චුට්ටක්. එයා එනවා කියනකොට මම එනවා. ඒ උනාට එන්නේ නැහැ. පැය භාගයක් බාන මං අතන අවුවේ කරවෙවි හිටියා. තව හිනාත් එනවා. Happy birthday. Thank you. Then go there. දෙන්න විතරත් මතයි ඉන්නේ. අපි දෙන්න මේ හොඳට ඉර පායන තීර වෙලාවක ඇවිල්ලා මේ මිනිස්සු බලයි දන්නේ නැහැ දැනට පිස්සු කියලා. මේ අවුවේ ඇවිල්ලා. ලයිව් එකක් තියෙන්නේ. වහින්නේ නැද? උඩටම අවුව. මේ වැස්සට හරියන්න මම හිතන්නේ අවුව තියනවාද? අපි දැන් යනවා ඇතුළට. वाकई फर्स्ट टाइम ने मगे फर्स्ट टाइम में आपो उन्होंने करंट दी ना वक्त अंदर अरे मैं පොළොවට වැන්දලා බහින්න ඕනවා කාගෙන් බහින්න කලින් වැන්දලා බහින්න අප්පච්චිව මතක් කරලා බහින්න ඕනේ අපි බලමු මේ තව ඉස්සරහට යනවා වීඩියෝ ඔන්න වෙලා තියෙන්නේ. අපේ මහත්තයාගේ බර්ත්ඩේ සර්ප්‍රයිසස්. ආර සර්ප්‍රයිස් මේවා. එයාගේ බර්ත්ඩේ එක දවසේ එයාට දඩයක් දාන්න හදන්න. वो सरप्राइज में අවුවයි බබා හොඳටම කාර් ගියන්න බැරිද නැතෝ බීච් එක ගාඩ බැරුව ඇති නේද මේ වාහන මෙතන දාලා බැලුවා. තියෙන්නේ. අද මට ප්‍රින්සස් ස්ට්‍රීට් තියෙනවා. ප්‍රින්සස් ස්ට්‍රීට් කිව්වා කියලා හිතා ගන්න බබා අම්මෝ හොඳටම අවුවයි ළමයි. ඩක් කරුව නා කියන පුත් එන්නේ නැහැ බබා. ඔයා කළු එල්ච එක කොහොමද දැක්කේ? මම අවුරුදු උත්සවවල අනවුන්සින් කරන්න ගිහිල්ලා ඕගොල්ලොන්ගේ තද්දොස්වල දිනා නම් කියන්න සාමාන්‍යයෙන් අපේ පැකේජස් තියෙන්නේ අන්තිමටම උගුර නැති වෙන්න කෑ ගහනවා නම් සාමාන්‍යයෙන් 12000ක් විතර එනවා. අන්තිමට කතා කරගන්නේ නැහැ. අන්තිමට අතින් විතරයි යොමුනවා. ළමයි වැඩකට ගියාම ඔබ තමයි අන්තිමට ওই සම්පූර්ණයෙන්ම නැති වෙලා තමයි ගෙදර එන්නේ.
මොකද කරන්නේ? යා. යා. යන්නේ. පියනවා ෆෝන් එක මෙතනින් තියන්න. වර බඩුවක් දෙන්න තියෙනවා. බඩුව මොකද බඩුව? This for you. Happy birthday. Thank you. මොකද්ද? චූටි gift එකක්. ඒක පස්සේ බලමු එහෙනම්. Thank you. Happy birthday. ළමයින්ට තෑගි ගෙනල්ලා. මේ බෑග් එක ගණන් ගන්න එපා. මෙහෙම මොකද්ද? ෆෝන් එක. ෆෝන් එකක්. පාත 16 Pro Max එකක් ගෙනාවා. wow. ඔයා හොයන බ්‍රෑන්ඩ් එක තිබුණේ නෑ. මම හැමතැනම හෙව්වා ඒක. අරකද? ඔව්. යාඩ්ලි එක තිබුණේ නෑ. අවලන්න නෙමෙයි. මම ඔන්ලයින් ඕඩර් කරන්නත් හදුවා. ඔන්ලයින් ඕඩර් කරන්න හදවට එන්නේ නෑ. ඒක මට ඕන ඩේට් එකට එන්නේ නෑ. ඉතින් ඔක ගත්තා. ඔක මේ සුවඳයි. අරක ආසෝ වැඩේ තමයි මෙයා ගිෆ්ට් බලන එක. ගිෆ්ට් එක අන්පැක් කරුවොත් මෙයාගේ හිනාව බලන්න. හවුස්. එයාකද? ඔව්. ගත්තද? ඔව්. සිරාට ආයි ගියාද? ආයි ගියේ නෑ. ඉතින් දෙන්නටම එකම වගේ ගත්තා. කිව්වේ නෑ. මාමණ්ඩිටයි බෑනටයි එකම වගේ ගත්තා. එයා අපි දෙන්න ඒක ඇඳගෙන තමයි හැමදාම යන්නේ ඒකට. දෙන්නත් එක ඕන තරක යන්න ඇඳගෙන. Thank you. අනේ බඩගිනිද? බඩගිනිත් එක්ක ෂීට් බෙල්ට්ස් ගලවන්න. බඩගිනිත් එක්ක බබා රස්නිත් එක්ක බබා. අයියෝ පුදුම රස්නයක්. බර්ත්ඩේ එකට පෝට් සිටි ආවා වාවර. දැන් මෙහෙමම නැවකට අක්කල යවනවා ඊට පස්සේ වග්ගෙසනේ. දකුණු පුරවරයට යවන්න හදන්නේ. දකුණු නෙමෙයි දැන් නිකන් අර මොනවද ඒක බබා වෙනම රටක්. දකුණ කියන්නේ වෙනම රටක්. ඔයාලට ඒක තේරෙන්නේ නැහැ. පැපුවා නිව් ගිනියාගේ කොහේ වගේ තමයි සෙට් වෙන්නේ. අපි දෙන්නගේ දකුණ බස්නාහිර ප්‍රශ්නේ තියෙනවා අර දැන් මේ දවස්වල ඉන්දු පාකිස්තාන් මේ යුද්ධය වගේ. මේ මොකද කරන්නේ යන්න? කාලේ නේද? එයා දාන මං එයාට කිරිබත් දෙන්න ඕනි මේ එයා මගේ නෙවෙයි මම ඔක්කොම දෙනවා. එයා මට කිරිබත් හදාගෙන ඇවිල්ලා තාත්තනේ මෙයා නෙමෙයි ඉතින් මෙයා හදන කිරිබත් මේ තාත්තා යදුව ඇවිල්ලා නේද? ඉරිසියාවේ පැලෙනවා. කාර් අනේ කෙසෙල් කොලේ තියෙන්නේ. නෑ. ඕ මටවත් දෙන්නේ අප්පා. ෆූ. ඒක රහ පාටයි බබා. Happy birthday. Thank you. පාන්දර පහින් ඉඳන් නැගිටගෙන හදන්නේ මේවා. මෙයාට හරි ඉරිසියයි තාත්තා මට ආදරයකට. මාර්මහයි ඒක. හරිද? මම අපි තාත්තට රෙස්ටොරන්ට් එකක් දාලා දෙමු. තාත්තට. ඇතිනේද? ඇතිනේ. මේ මිනිස්සු කන එක. ආයි යාළුවෝ අපි කරවෙනවා. ඔව්යි. තියෙන්නේ. මොෝ. දැන් යන්නේ. යනවා දැන් බලමු ඇතුළට ගිහිල්ලා අපි දෙන්නත් දන්නේ. ගිහලා බලමු. ගිහිල්ලා බලමු. ඔව්. ආයි. ගිහලා බලන්න. ඉන්න බෑ ළමයි හව්ව වැඩි. මෙන්න පිච්චෙනවා මෙතන. අපි දෙන්න ගිහලා හවසට. ඔව් අපි දෙන්න මෙතනට එන්න ඕන ළම හවසට තමයි. අම්මෝ දැන් නම් හරිම අමාරුයි. කොහොමදවත්ම බෑ ඉන්න. අපේ එක්කෙනා රතු වෙලා ඉන්නේ.
චූටි මහත්තයා රතු වෙලා මේ අපි දැන් OGF පැත්තේ යනවා. ඔව් බලමු. OGF පැත්තේ තාම තැනක් නැහැ. අපි දෙන්න ඔන්න ඔහම තමයි. හැමදාම කොහේ හරි යන්න ඉන්නවා. කිසිම ප්ලෑන් එකක් නැතුව එනවා. අන්තිමට හතර වටේ ඇවිදලා ගෙදර යනවා. ඔව් අපි දෙන්න ඔහම තමයි. අනිත් දවසේවත් අනිත් ප්ලෑන් කරලෙමු. අනේ අපි දෙන්න ප්ලෑන් කරොත් එන්නේ. ප්ලෑන් කරොත් එක්ක එන්නේ එක්ක මොකක්ම හරි අවුලක් වෙනවා. ඉතින් ප්ලෑන් කරන්න නැතුව ආවත් ඉතින් අවුලක්ම තමයි. නෑ අවුලනේ ඒක කොහොමද ඇවිදිනවනේ අඩුම ගානේ. බෑ ඔයාලට පේනවා ඇති මේ අවුව. ඇත්තටම අවුව. මේ ජල සම්පාදනෙත් අරගෙන ගියා. හරි ගියේ නෑ ඉන්න බෑ. අපි දෙන්න ෆස්ට් ටයිම් ඇවිල්ලා හොඳ පාඩම. අයියෝ. මේ යන්නේ ඉන්න බෑ ළමයි. හරි අමාරුයි මේ අවුව නැත්තම් හොඳයි. මෙතන මේ අවුවත් එක්ක හරි අමාරුයි ඉන්න. අවුව නැත්තම් නම් කිසිම අවුලක් නෑ. ලස්සනයි මේ. ඔයාලා එනවා නම් හවසට එන්න. හවස නැතුව මේ ටයිම් එන්න එපා දැන්. 11:00යි. කොහොමද හවස? පිස්සුනේ. දොරකට බීච් එන්නේ. 3න් පස්සේ වගේවත් එන්න ඕනි. අපි එහෙනම් දැන් OGF එක පැත්තේ යන් බලන්න. ෆොටෝ එකක්වත් ගහන්න බෑ මෙතන. ඉච්චරට රස්නේ. ඉච්චර මෙයා කැතයි. අපි කැතයි ඉච්චරට. අම්මෝ. දැන් යන්නේ. කොහෙද යන්නේ? ඕ මෙතන ඉන්න බෑ. මේ කායක ඇතුළේවත් ඉන්න බෑ. ඉච්චරට අමාරුයි. අපි බලමු තාම ඩිසයිඩ් කරේ නැහැ කොහෙද යන්නේ කියලා. ගිහිල්ලා එතනට ගිහිල්ලා තමයි බලන්න ඉන්නේ. මම බලමු කොහෙද යන්නේ කියලා. හරි. අපි එහෙනම් ඊළඟ ඩෙස්ටිනේෂන් එකට ගිහිල්ලා කියන්න කොහෙද ආවේ කියලා. මොනවද කරන්නේ? ස්ටාර්ටින් හරිද? හරි. අපි ගිහිල්ලා ඔයාලට කියන්නම්.